නැවතත් ඔබ මුල්පිටුව එක්ස්ප්‍රස් සමගින් අපි මව්බිම පුවත්පතේ ප්‍රධාන සිරස්තලය බලමු. අනුර කොළඹට එයි ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහමැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් තරඟ බිමට ඒමට සූදානම් බව තමයි දිල්හාන් විමල්කගෙන එන වාර්තාවේ සඳහන් වන්නේ. මව්බිම ගෙනෙන තවත් ප්‍රධාන පුවතක් මහින්ද අගමැති කරන පළමු රැළියට 9 වෙනිදා අනුරාධපුරයේ සූදානම් කියලා තමයි මේ පුවත මේ ආකාරයෙන් වාර්තා වන්නේ. ඒ අනුව ජූලි මාසේ 9 වෙනිදා අනුරාධපුර සල්ගාදු පිටියේදී මේ රැළිය පැවැත්වීමට නියමිතයි. මීට පෙරත් මේ පිළිබඳව තොරතුරු වාර්තා කළා තිබුණා. දැන් ඒ තහවුරු කරලා තිනවා අද දවසේදී මව්බිම මේ පුවතින්. මෛත්‍රී සමග සිටි පක්ෂ සංවිධාන රැසක් හංසයා ලකුණින් ඒමට සූදානම්. මේ සූදානම ස්ථීර වන්නේ හිටපු ජනාධිපතිවරයා සඳහා නායකත්වය ලබා දෙන්න වත්මන් ජනාධිපතිවරයා තීරණය කළොත් එහෙම වුණොත් මේ පක්ෂ සහ සංවිධාන රැසම මහමැතිවරණයේදී හංසයා ලකුණින් තරඟ කිරීමට තීරණය කොට තිබෙනවා. ඊයේ දවසේ තමයි මේ තීරණය ගෙන තිබෙන්නේ. තලතාගේ ආධාරකරුවෙකුට පොළුවලින් ගහලා මරලා පෙරේදා මේ සිදුවීම සිදු වුණා. ඊයේ දවසෙත් මේ පිළිබඳව සියලුම මාධ්‍ය අනාවරණය කළා. විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබ සාධන කටයුතු ඇමතිනි තලතා අතුකෝරළ මහත්මියගේ ආධාරකරුවෙකු මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ කලාප සංවිධායකවරයෙකු පෙරේදා රාත්‍රියේදී ඝාතනය කරලා තිබුණා අමානුෂික අන්දමින්. විශේෂයෙන්ම රබර් වතක් මැදින් ඔහු තවත් සගයෙකු සමග තමගේ අතුරුපැදියෙන් යමින් සිටියේදී පහර දීමකින් තමයි මේ ඝාතනය සිදු වෙලා තිබෙන්නේ. දැන් මේ පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙනවා. පිළිබඳ මව්බිම අද දවසේදී වාර්තා කර තිබෙනවා. තවත් පුවතක් එලෙසම අරුබුදයක් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ මහලේකම් කබීර්ගේ ලේකම් කෙනෙකු කබීර්ගේම තවත් ලේකම් කෙනෙකුට කඩුවෙන් කොටලා රත්න හෙම්මාතගම තමයි මේ වාර්තාව ගෙන එන්නේ අරනායක සිට මව්බිම පුවත්පතට. දැන් ඒ පාලනයට කියන්නේ මොන පාලනයද? අලුත් එකක් හොයන්නේ. සාමාන්‍යයෙන් මැතිවරණයට කලින් පැනලි ගැන අපිට අහන්න ලැබෙනවා. දැන් ඒ ගැන පිළිබඳව පුංචි හෝඩුවාවක් ලැබෙනවා. මව්බිම මේ වාර්තා කරන තොරතුරත් සමගින් නාම යෝජනාවලට කලින් මහා පැනලි රැසක් කියලා තමයි මේ පිළිබඳව සඳහන් වෙලා තිබෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන පෙළේ නායකයන් කිහිප දෙනෙකුම ඉදිරි දින කිහිපයේදී පක්ෂ මාරුවකට සූදානම් වෙන බව වාර්තා වෙනවා. ඒ අතර මේ ආණ්ඩුවේ නිලතල දරන්න වුන්ද සිටින බවයි මව්බිම අනාවරණය කරන්නේ. මේ තීන්දු තීරණත් අයත් වෙන්නේ මොන පාලනයටද කියලා මහ ජනතාව ලෙස ඔබ තීරණය කරાવી. දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය රිෂාඩ් බදුද්දීන්ගේ තවත් සෙල්ලමක් මැතිවරණය මැද්දේත් පුල්මුඩේ සේවක පත්වීම් විශේෂයෙන්ම වැලි සංස්ථාවේ නීති විරෝධී ලෙස සේවකයන් 100කට පත්වීම් ලබා දෙන්නට මේ අමාත්‍යවරයා කටයුතු කොට තිබෙනවා. පාර්ලිමේන්තුව විසිරවීමට ප්‍රථම දවසේ දිනය සටහන් කොට මෙම පත්වීම් ලබා දීම වෙනුවෙන් එතුමා මැදිහත් වී තිබෙන බව තමයි මේ සංස්ථාවේ නිදහස් සේවක සංගමය දැඩි ලෙස චෝදනා කරන්නේ. සිරිමන්ත රත්නසේකරයි මේ වාර්තාව ගෙනෙන්නේ. ඒ වගේම තමයි දිවයිනගෙන තවත් වාර්තාවක් මෛත්‍රී රනිල් පාලනය හොරුන් ආරක්ෂා කළා මේ විදිහට චෝදනා නගන්නේ විජිත හේරත් මන්ත්‍රීවරයා. සිරිමන්ත රත්නසේකර තමයි මේ පුවතත් වාර්තා කරලා තිබෙන්නේ. හොරුවන්ට දඬුවම් දීමට බලයට පැමිණේ මෛත්‍රී රනිල් පාලනය හොරු රැකීමට කටයුතු කළ බව තමයි මෙතුමා ප්‍රකාශ කරලා තිබෙන්නේ. ඒ පමණක් නොවේ මෙම ආණ්ඩුව ජනවරමටද පිටුපා කටයුතු කළ බවත් එතුමා චෝදනා නගලා තිබෙනවා. ජනවාරි 8 වෙනිදා ලැබූ ජයග්‍රහණයෙන් පසුව බොහෝ දෙනා ප්‍රකාශ නිකුත් කරා මේ ජයග්‍රහණය වෙනුවෙන් අපි මේ ප්‍රමාණයට දායකත්වය ලබා දුන්නා කියලා. දැන් මහමැතිවරණයේ ප්‍රකාශයට පත් වුණාට පස්සේ ඒ ප්‍රකාශවල යම්කිසි වෙනසක් සිද්ධ වෙනවා. එවැනි ප්‍රකාශයක් තමයි මේ මහින්ද පරාජය කිරීමට බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. ඔහු පරාජය කළේ ප්‍රතිපත්තිමය ජයග්‍රහණයක් උදෙසා. මෙහෙම කියන්නේ අතුරුලියේ රතන ස්වාමීන් වහන්සේ. ඒ වගේම තමයි කාලයකට පස්සේ බොදුබල සේනාවෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පසුගියදා පැවැත්වුවා. එහිදී යම් කරුණක් අනාවරණය කරන්නට යෙදුණා. හමුදාවෙන් උතුරු නැගෙනහිර ඉදිකළ හෝටල් කොටි ත්‍රස්තව හිතවාදීන්ට කොටි හිතවාදීන්ට විකිණීමේ කුමන්ත්‍රණයක් කියලා ගලගොඩත්තේ ඥානසාර හිමියන් මෙහිදී චෝදනා නගා සිටියා. ඒ අනුව දෙසැම්බර් 20 වෙනිදාට පෙර ඩොලර් මිලියන 300කට කොටි හිතවාදී ව්‍යාපාරිකයන්ට විකුණා දැමීමේ හෝටල් විකුණා දැමීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වනවා කියලා කාරණාව තමයි උන්වහන්සේ එහිදී අවධාරණය කරලා තිබෙන්නේ. අපි ලක්බිම පුවත්පතේ ප්‍රධාන සිරස්තලය බලමු. බලය අයුතු ලෙස භාවිතා කළ කිසිවෙකුට ශ්‍රී ලනිපේ නාම යෝජනා නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිවෙකුට අගමැති අපේක්ෂකත්වයක් නැහැ. ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ දවසේදී නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ අගමැති අපේක්ෂකයෙක් සඳහන් කිරීම තේරීම තවමත් සිදු කොට නැහැ. සුදුස්සා තෝරා ගැනීම මැතිවරණයේ ප්‍රතිඵල වලින් පසුව සිදු කරන බවයි. නමුත් සියලුම දිස්ත්‍රික්ක සඳහා
අපේක්ෂකයන් තේරීමේ සම්මුඛ පරීක්ෂණ මේ වන විටත් සූදානම් කොට තිබෙනවා. එය පවත්වාගෙන යන බවත් මේ වාර්තාවේ සඳහන් වෙනවා චන්දන. ඒ වගේම තමයි සිතාරා ඒ දවසේදී මේ සම්මුඛ පරීක්ෂණ ආරම්භ කෙරුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී. ඔබට පේනවා ඇති මේ ලක්බිම වාර්තා කරන මීළඟ ප්‍රධාන පුවත අලුත් මුහුණු කිහිපයක් දිස්ත්‍රික්ක වලින් තරඟවලට යෙදෙන්නට නියමිතයි. දයාසිරි හිරුනිකා මල්ෂා සමන්මලි රුවන්ති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාම යෝජනා ඉල්ලති කියලා මේ පුවත අද දවසේදී ලක්බිම අනාවරණය කරනවා. ඇඹිලිපිටියේ හිටපු ප්‍රාදේශීය සභාපති රිමාන් ගංජා ඇද සිව්වසක් කට්ටි පැනලා 2011 වර්ෂයේදී තමයි මේ හිටපු සභාපතිවරයා මේ වරදට පොලිසිය මගින් සොයා තිබෙන්නේ. ඊයේ දවසේදී නීතිඥවරයෙකු හරහා පොලිසියට බාර වී තිබෙනවා. ආර්ථික වර්ධන වේගය පිළිබඳව අනාවරණයක් කරනවා ලක්බිම. ආර්ථික වර්ධන වේගය හිතුවට වඩා අඩුයි. සංජය නල්ලා පෙරුමයි මේ තොරතුරු වාර්තා කරන්නේ. මෙම වසරේදී 7.5% ආර්ථික වර්ධනයක් අපේක්ෂා කළත් වසරේ මුල් කාර්තුව තුලදී ලබාගෙන ඇත්තේ 6.4% ආර්ථික වර්ධනයේ වේගයක් පමණක් බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ අද දවසේදී මේ ආකාරයෙන් ලක්බිම ප්‍රධාන පුවතක් ලෙසින් උපුටා දක්වනවා. 19 දුන් බලතල මැකෝ පෙන්වන්න හදයි. මෙවර මහ මැතිවරණයේදී 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ උපරිම බලතල මැතිවරණයට ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඊයේ දවසේදී මැතිවරණ කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවති විශේෂ හමුවේදී තේරීම් බල නිලධාරීන් සහ අදාළ කොමසාරිස්වරුන් දැනුවත් කිරීම සම්බන්ධයෙන් තමයි ලසන්ත වීරකුරු සූරිය සහ ගායත්‍රී ග්‍රීගනාරච්චි මේ වාර්තාව සඳහන් කරන්නේ. ඒ සමගින් සිතාරාම ඉංග්‍රීසි පුවත්පතක ප්‍රධාන සිරස්තලයකට මුල් පිටුවේ අවධානය යොමු කරද්දී දී අයිලන්ඩ් පුවත්පතේ පුවතක් තියෙනවා මෙන්න මෙහෙම. මහා මැතිවරණයේ අවසන් වනතුරු විදේශයන්ගෙන් ණය ගැනීම නවත්වන්න කියලා ජී.එල්. පීරිස් මන්ත්‍රීවරයා ඉල්ලා සිටිනවා මහ බැංකුවෙන්. විපක්ෂ මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මූල්‍ය අමාත්‍යවරයා වෙත සහ මහ බැංකු අධිපතිවරයා වෙත ලිඛිතව මේ පිළිබඳව දන්වා තිබෙනවා. ඒ බවත් අද දී අයිලන්ඩ් පුවත්පත වාර්තා කරනවා. අපි ඒ බැලුවේ අද මුල් පිටුවල තොරතුරු. අපි දැන් සූදානම් වෙනවා ඇතුල් පිටුවල තොරතුරු බලන්න. ප්‍රථමයෙන් අපි බලන්නේ ජනාධිපතිතුමාගේ අදහස් කීපයක් මව්බිම පුවත්පතෙන්. ඔව් මුලින්ම සූදානම් වෙන්නේ ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක් පිළිබඳව මුල් පිටුව ඇතුල් පිටුවකින් වාර්තා කරලා තිබෙනවා මව්බිම. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන කටයුත්ත පිරිසිදු දේශපාලන පක්ෂයක් ලෙස ඉදිරියට යෑමයි. දූෂිතයන් දාගෙන ඡන්දයකට ගියොත් ජනතාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතික්ෂේප කරાવી කියලා එතුමා සඳහන් කරලා තිබෙනවා. මේ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ පසුගිය දවසක විශ්වවිද්‍යාල ශිෂ්‍යයා සහ දේශපාලනයේ මැයින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශිෂ්‍ය සංවිධානය පක්ෂ මූලස්ථානයේදී ඊයේ දවසේ සංවිධානය කරලා තිබෙන උත්සවයකදී. එහිදී තවත් කරුණු කාරණා කිහිපයක්ම ජනාධිපතිවරයා තමන්ගේ ප්‍රමුඛ දේශනයේදී අතුලත් කරනවා සිතාරා. මම ජනපති වුණේ පෞද්ගලික දක්ෂතාවයන් නෙවෙයි එතුමා කියනවා. මම ඉදිරිපත් කරපු වැඩපිළිවෙලින් ජනතාව බලාපොරොත්තු වෙන දේ ඉටු කරන ආණ්ඩුවක් හදන්න පිරිසුදු අවංක රට පිළිගන්න මිනිසුන් ඉදිරිපත් කරන්න ඕන. මෙහෙමයි හොයාගන්න ටිකක් අමාරු වෙන්නත් පුළුවන්. කොහොම නමුත් වංචාව දූෂණය තක්කඩිකම බලය වැරදි ලෙස පාවිච්චි කිරීම ආදී චෝදනා වලින් තොර මිනිස්සු වෙන්නත් ඕන කියලා ජනාධිපතිතුමා මෙහිදී අනාවරණය කරලා තිබෙනවා අවධාරණය කරලා තිබෙනවා. මේ දවස්වල හැම පක්ෂයකම පවත්වන සම්මුඛ පරීක්ෂණවල එහෙම අය හොයාගන්න පුළුවන් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමුනේ රටේ අනාගතය වෙනුවෙන්. ලංකාදීප පුවත්පතෙන් අපි තෝරාගන්නේ අග්‍රාමාත්‍යතුමාගේ අදහස් කීපයක්. එක්සත් ජාතික පක්ෂය මෙදා හුදු මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයකින් ඔබට ගොස් ජනතාව ජීවත් කරවන වැඩපිළිවෙලක් ගේනවා. ආර්ථිකය නංවා නව රැකියා දසලක්ෂයක් බිහි කරනවා. අග්‍රාමාත්‍යතුමා මේ අදහස් සඳහන් කරන්නේ දඹුල්ලේ පැවති එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් මුණ ගැහුණු මොහොතක රාජපක්ෂ රෙජිමේට යලිත් ඔල්ව උස්සන්න නම් දෙන්නේ නැහැ කියලා එතුමා කියන්න අමතක කරලා නැහැ. ඒ සමගින්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ප්‍රකාශයක් උපුටා දක්වනවා ඇතුළු පිටුවකින් මව්බිම පුවත්පත. එතුමා කියනවා අද රටේ සංවර්ධනය යන හිටලා කන්නෙත් පඩි ගෙවන්නෙත් ණයට අරන් කියලා තමයි එතුමා කියන්නේ. අපූර්ව කතාවක් කියනවා. මයන්න කියන කොටත් අද මේ අය බය වෙලා කියන්නේ. මහින්ද කියන්න කලින් මයන්න කියන කොටත් මේ අය බය වෙලා කියලා තමයි එතුමා කියන්නේ. එතුමා මේ පිළිබඳව කිව්වේ හිටපු ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මහත්මයා පහුගිය ඉරිදා මාරස්සන පස්ගම රජමහා විහාරස්ථානයේ පැවති ආගමික උත්සවයකින් පසුව ජනතාව අමතමින් එදී එතුමා සඳහන් කරලා තියෙනවා කෝප් වාර්තාව දැම්මේ නැහැ. ටයිප් කරපු අයට උණ හැදිලාලු දින 30න් බිලියන 1.5ක් හොරකම් කළා පොඩි කෙලියක්ද කියලා එතුමා ජනතාවගෙන් ඒ වෙලේ ප්‍රශ්න කර තිබෙනවා. ජනවරමට ගරු කරනු දුන් පොරොන්දු ඉටු කරන මැයින් ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කරපු රැලි මාලාවේ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රථම රැලිය පහුගිය මාසයේ 29 වෙනිදා පැවතුණා මහනුවර දිගන ප්‍රදේශයේදී. දියෙන් කිරිවෙන් කරන්න ආපු හංසයා රැට මඩේ ලගින තාරාවෙක් වෙලා මෙහෙම චෝදනා කරන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අණ්ඩු කුමාර දිසානායක මහතා මේ රැලියට එක් වෙමින්. බොහෝම ජනප්‍රිය මේ වේදිකා නාට්‍ය ගීතකුත් මතක් වුණා.
ජනාධිපතිවරණයේදී රාජ්‍ය දේපල අවභාවිත වූ බව කමිටු වාර්තාව කියයි. ඉදිරි ඡන්දය නිදහස් සහ සාධාරණ මැතිවරණය පැවැත්වීමට හැම පියවරක්ම ගන්නවා. මෙහෙම කියන්නේ ඇමති කරු ජයසූරිය මහත්මයා ලංකාදීප ඇතුළු පිටුවකින් මේ පිළිබඳව වාර්තා කරනවා. එතුමා මේ පිළිබඳව මේ විදිහට සඳහන් කළේ අවධාරණය කළේ 2015 ජනාධිපතිවරණ සමයේ රාජ්‍ය සේවය තුළ සිදු වූ අක්‍රමිකතාවයන්ට එරෙහි චෝදනා විභාග කිරීම සඳහා රජයේ පත් කළ සත්පුද්ගල විශේෂ කමිටු වාර්තාව එහි සභාපතිවරයා විසින් රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා වෙත නැත්නම් කරු ජයසූරිය මහත්මයා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ තමයි එතුමා මේ නිදහස් ඡන්දයක් නිදහස් මැතිවරණ ව්‍යාපාරයක් ඉදිරියේදී ක්‍රියාත්මක කරනවා කියන කාරණාව අවධාරණය කළේ. සියලු පක්ෂ නියෝජනය කරන තේරීම් සභාවක් පත්කොට ඉදිරි මහින්දගේ ආණ්ඩුවේ ප්‍රථම කටයුත්ත බැඳුම් කර වංචාව සොයා බැලීමයි. ප්‍රථම කටයුත්ත පිළිබඳව ඊයේ දවසේදී මේ කරුණු සඳහන් කරන්නේ මාධ්‍ය හමුවේදී හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අනුර බාලසූරියයි මේ පොත ගෙනෙන්නේ. ඒත් එකම දිනමින ඇතුළු පිටුවකින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද මහතාගේ ප්‍රකාශයක් මේ විදිහට වාර්තා කරනවා. එතුමා කියනවා ඒකාධිපතියෙකුගේ පයට පෑගී තිබුණ අධිකරණයේ ස්වාධීනත්වය දින 100කදී බේරාගත්තා කියලා. පුරා දසවසරක් ඒකාධිපති විධායක ජනාධිපතිවරයෙකුගේ පයට පෑගී තිබූ මෙරට අධිකරණයේ ස්වාධීනත්වය යලි දිනා දීමට දින 100ක් වැනි කෙටි කාලයක් තුළ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ වත්මන් සුළුතර රජයට හැකි වුණා දුකසේ දිනාගත් අධිකරණයේ ස්වාධීනත්වය රැකගන්නවාද නැද්ද කියන කාරණාව ජනතාව තීන්දුව කළ යුතුයි කියලා තමයි එතුමා මෙහිදී අනාවරණය කළ තිබෙන්නේ අවධාරණය කළ තිබෙන්නේ. චන්දන බොහෝ දෙනා විමසන්නේ මහමැතිවරණයේ ප්‍රකාශයට පත් වුණාට පසුව මෙහි වාසිය අවාසිය කාටද කියලා. අද දවසේදී ඒ පිළිබඳව කතුවැකි පිටුවේ ලක්බිම පුවත්පතේ සටහන් වෙන සම්මුඛ සාකච්ඡාව හිටපු මුදල් අමාත්‍ය රාජ්‍ය ඇමති මහින්ද සමරසිංහ මහතායි අදහස් දක්වන්නේ මහා මැතිවරණයෙන් ශ්‍රීල ලිපියට වාසියක් කියලා තමයි එතුමා සඳහන් කරන්නේ. සංජය නල්ල පෙරුමයි මේ ලිපිය ගෙනෙන්නේ. ඒ වගේම දිනමින තවත් ඇතුළු පිටුවක තොරතුරක් තිබෙනවා. අමාත්‍ය අර්ජුන රණතුංග මහත්මයා කරපු එතුමා කියනවා හොරු කුඩු කැසිනෝ බුකී එතනොල්කාරයන් වෙනුවට උගතුන් බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට යමු කියලා ඉතාමත්ම හොඳ යෝජනාවක් අපි අත් උස්සලා එකට අත් දෙකම උස්සලා අපි අපේ ප්‍රතිචාරය දක්වනවා. හැබැයි එහෙව් අය හොයාගන්න එක තමයි පොඩි ප්‍රශ්නයක් වෙන්නේ. හිටපු ඇමති අර්ජුන රණතුංග මහත්මයා මේ පිළිබඳව ප්‍රකාශ කළා තිබෙන්නේ. ප්‍රජා සත්කාර වැඩසටහනක් එතුමා විසින් ක්‍රියාත්මක කරන්න යෙදුණු නිරෝගී සුවේ රකිමු රට සුරකිමු යන තේමාවෙන් කාන්තා පිළිකා හඳුනා ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළා. හිටපු ජනාධිපතිනිය ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මීට සහභාගී වුණා. මේ අවස්ථාවේ තමයි එතුමා මේ පිළිබඳව සඳහන් කළා තිබෙන්නේ. ලංකාදීප පුවත්පතේ කාලීන සටහනේ තොරතුරුීමේ දේශපාලන පරාභවය පිළිබඳවයි මේ තොරතුරු අදහස් දක්වන්නේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ලියනගේ අමරකීර්ති මහතායි මේ අදහස් දක්වන්නේ. දූෂිතයන් එළවා දක්ෂයන් පත් කර ගැනීම ප්‍රබල සටනක් බවට පත් වී තිබෙනවා. අද දේශපාලනයේ අර අපි කතා කරා වගේ එහෙම පිටිස හොයාගන්න එක දැන් ලොකු සටනක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම එතුමා කියන්නේ එක්සත් ජාතික පක්ෂ අභියෝග උපක්‍රමික ප්‍රකාශයක්ද කියන කාරණාවත් විමසනවා. බිඟුන් මේනක ගමගේ මේ සංවාදය එක් කරන්නේ. හොඳ අපි සූදානම් වෙනවා තවත් පුවතක් කියන්නට කලින් වෙලා බලන්න. ක්‍රීඩා පිටුවෙන් සිතාරාමේ ක්‍රිකට් නිලවරණය පිළිබඳව කතා බහක් තිබෙනවා. ඒ පිළිබඳව අද දවසේදී ඇතුළු පිටුවකින් අවධානය යොමු කරන්නේ. ක්‍රිකට් අතුරු කමිටුවට රතු එළියක් නැහැ. ක්‍රිකට් නිලවරණය පවත්වන්න ජනවාරි 26 තෙක් කල් දී තිබෙනවා. මේම කියන්නේ අතුරු කමිටු සභාපති සිදත් වෙත්තමුනි මහත්මයා මංගල ධර්මප්‍රේම තමයි මේ පුවත් වාර්තා කරන්නේ. එතුමා මෙහෙම කියන්න හේතු උනේ පසුගිය සතියේ බාබඩෝස්යේදී පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල් රැස්වීමේදී නිලවරණය ක්‍රිකට් නිලවරණය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් නිලවරණය ඔක්තෝබර් මාසයේ පැවැත්විය යුතු බවට රතු එළියක් දැල්වූ බව පුවත් වාර්තා පළ වුණා. ඊට පිළිතුරු සපයමින් තමයි එතුමා කියන්නේ ක්‍රිකට් නිලවරණය පවත්වන්නේ ජනවාරි 26 වෙනිදා වෙනතෙක් කල් දී තිබෙනවා කියලා. සාහිත්‍ය කලාව වෙනුවෙන් දිනමින පුවත්පතේ කටගැස්ම අද තේමා කරගන්නේ පැන් කෙන්ඩිය නැමැති අලුත්ම කෘතියයි. විශේෂයෙන්ම චම්මින්ද වෙලගෙදර මහතාගේ අභිනව ප්‍රබන්ධය පිළිබඳවයි මේ ප්‍රබන්ධයේ තිබෙන කරුණු කාරණා තමයි අද කටගැස්මේදී විවාදයට ලක් කරන්නේ. ලේඛකයා තුලනාන්විත වීම සහ සමාජ විශ්ලේෂණය අතහැර Tamanගේ පම්පෝරිය ගැසීමට පටන් ගැනීම සහ ඊට හේතු තුනක් බලපෑම පිළිබඳව තමයි රංජන් අමරරත්න අද දවසේදී කටගැස්මෙන් විවාදයට එක් කරන්නේ.